ඉතින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මෙයට නරඹමින් සිටින තරංගාවල විදිහට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම, ඉන්දියා කාන්තා කණ්ඩායම යන කාන්තා කණ්ඩායම් තුනකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරංගාවලිය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරංගාවලිය මෙවට මූලික වටේ අවසන් තරඟ කිහිපය පැවැත්වෙමින් තිබෙනවා. තවද පාකිස්තාන් සුපර් ලීග් තරංගාවලියේද මූලික වටේ තරඟ මෙවට පැවැත්වෙමින් තිබෙනවා. ඉතින් මෙම තරංගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රීඩා කර සිටිනවා. ඒ වගේම ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම දක්ෂතා අතරට පැමිණීමට සමත් වී තිබෙනවා ඉන්දිය ප්‍රීමියර් ක්‍රිකට් තරංගාවලිය සහ පාකිස්තාන් සුපර් ලීග් තරංගාවලිය තුළ. ඉතින් මේ දේවල් මේ ආකාරයට සිදුවේදී ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී ක්‍රීඩා කිරීමට තිබෙන තරංගාවලිය බවට පත් වී තිබෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම සමග පූර්ණ තරංගාවලියක් කියලා නිරන්තරයෙන් අපේ නාලිකාව හරහා ඔයාලට දැනුවත් කරලා තියෙනවා. ඊට පෙර ඉතින් මේ පූර්ණ තරංගාවලියට 20 තරඟ 3ක්, එක්දින තරඟ 3ක් සහ ටෙස්ට් තරඟ 2ක් ඇතුළත් වී තිබෙනවා. ඉතින් මේවට තරංගාවලිය තාමත් තීරණාත්මකයි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට දීර්ඝ කාලයකින් පසු තමයි මේ විදියට ජාත්‍යන්තර වශයෙන් තරංගාවලිය හිමි වී තිබෙන්නේ. අවසන් වරට ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟ 2ක් සහ එක්දින තරඟ 2ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඒ වගේම ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන තරංගාවලියද පැවැත්වෙන නිසා මෙම තරංගාවලියේදී දක්ෂතාවයන් ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. මොකද බංග්ලාදේශ කණ්ඩායමද ආසියානු කුසලාන තරංගාවල ක්‍රීඩා කිරීමට නියමිත වී තිබෙන නිසා. ඒ වගේම මෙම තරංගාවලිය ශ්‍රී ලංකා නිලය YouTube නාලිකාව විකාශය කරන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඉතින් මෙයට ලැබිය තොරතුරු වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරංගාවලිය දේශීය නිල විකාශන අයිතිය ලබා ගැනීමට TV1 නාලිකාව සහ සියත TV නාලිකාව ඉදිරිපත් වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. මේ අතර සියත TV නාලිකාවට මේ විකාශන අයිතිය හිමි වුණොත් TV1 නාලිකාව විසින් විකාශය කිරීමට නියමිතයි. සියත TV නාලිකාවට මෙම තරංගාවලිය විකාශන අයිතිය හිමි වුණොත් සියත TV නාලිකාව තුළින් මෙම තරංගාවලිය තරඟ දේශීය නාලිකාව තුළින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ හැකියාව පවතිනවා. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.